10ක් විතර අපි දැන් බෙදලා තියෙනවා අද වෙනකොට. ඔව්. දැන් මේ අවුරුදු දවස්වල 14 බෙදුවා. අවශ්‍යතාවය නොනගතේ වෙලාවෙත් බෙදුවා අපි වතුර. අපි එහෙම චාරිත්‍රයක් බැලුවේ නැහැ. වතුර ටිකනේ අවශ්‍ය වෙන්නේ. ඒක නිසා ඒ ටික හරියටම කරා හිටියේ. මගේ තාත්තට පින් පිනිස අනිත් එක තමයි සමාජයට මෙහෙවරක් වගේම ලොකු පිනක් කරන්න හිතුණා. මේ වගේ අවස්ථාවක් මට හම්බෙච්ච වුණා. ඉතින් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න වතුර ටිකක් දෙන්න තියලා තීරණය කරා. මගේ පෞද්ගලික වියදමෙන් මගේ සතුටින් මගේ මහත්තයත් එක්ක එකතු වෙලා මේ දේවල් සතුටින් කරනවා. ඒ වගේම තමයි ඕනම කෙනෙක් කෝල් එකක් දීලා කිව්වොත් වතුර ටිකක් නැහැ කියලා අපි ගෙදරටම වතුර ටික ගිහින් දුන්න මේ වෙනකම්ම මාසෙකට මට වතුර හම්බෙලා තියෙන්නේ ජල නලයකින්. ඉතින් ඒක හින්දා පුළුවන් විදිහට හැමෝටම ඉල්ලන හැම කෙනෙකුටම වතුර ටිකක් ලබා දෙනවා. එතකොට මේ දවසකට මේ වගේ වතුර අපි ඊයේ දවසේ වතුර ලීටර් 8000ක් ගත්තා. දැන් අද උදේ මේ උදේ වරුව දැනට අරන් තිනවා අපි ලීටර් 3000ක්. තව 5000ක් හවසට ගේනවා අපි. ඉල්ලුවත් ඒ කරලන්ට ගෙදරට ගෙනහිල්ලා වතුර ටික ගහලා දෙනවා. මේ ටැංකිය ඔක්කොම නංගිගේ මගේ වියදමෙන් සල්ලි වලින් අපි අරගෙන තියෙන වතුර මෝටර ඔක්කොම බටර් හෝස් බටර් ඔක්කොම අරගෙන තමයි මේ කාර්යය කරන්න පටන් ගත්තේ. ඉතින් ගොඩක් ලොකු සමාජ මෙහෙවරක් ඇත්තටම මේ වෙලාවේ මතක් කළ යුතුයි තමන්ගේ ස්වාමියා මේ අවුරුදු දවස්වල මල්ලි චුට්ටක් එන්නකො මෙතෙන්ද මේ කරන සමාජ මෙහෙවර අනිවාර්යයෙන්ම මේ කරගෙන ඔයාලට මොකක්ද හැඟෙන්නේ මේ ගැන? ඇත්තටම සතුටුයි අයියේ. මේ වගේ දෙයක් කරන්න ලැබීම ගැන මේ වතුර ඇති කාරණා කතා කරලා කිව්වට පස්සේ අපි ගෙදරටම ගිහිල්ලා දෙන්නත් එක්ක එකතු වෙලා. දැන් අවුරුදු දවස් කියන්නේ ඇත්තටම කාර්යබහුල කාලයක්. එතකොට තමන්ගේ නිවෙස් වලට මිනිස්සු මේ පිරිස පැමිණෙනවා. ඒ හැමදේම කැපවීම කරගෙන තමයි මේ දේ කරන්නේ නේ. ඉතින් කොච්චර දෙයක් ඇත්තටම මට හිතුණා මේ දේ කළ යුතුයි කියලා. අද නෙමෙයි මට මේක හිතුනේ. එදා මේ ඉස්සරයල්ලාම දවසේ වතුර බෙදාගෙන යනවා දැක්කට පස්සේ මේක කොච්චර මෙහෙවරක්ද කියලා මට හැඟීමක් ආවා. 10ක් විතර අපි දැන් බෙදලා තියෙනවා අද වෙනකොට. ඔව්. දැන් මේ අවුරුදු දවස්වල 14 බෙදුවා. අවශ්‍යතාවය නොනගතේ වෙලාවෙත් බෙදුවා අපි වතුර. අපි එහෙම චාරිත්‍රයක් බැලුවේ නැහැ. වතුර ටිකනේ අවශ්‍ය වෙන්නේ. ඒක නිසා ඒ ටික හරියටම කරා හිටියේ. ඉතින් මේ කරන කාර්යය මේ සමාජ මෙහෙවර දිගින් දිගටම ජනතාවට ගමට රටට දිගින් දිගටම කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකක්ද මේක මොනවද ඉල්ලීමක් කරන්න තියෙන්නේ සාමාන්‍යයෙන්? ඉල්ලීමක් කියලා නැහැ. අපි කියන්නේ මොකක් හරි අපහසුතාවයකටපත් වීමක් වෙනවද නිකන් ගියපුවාම නෑ. කවුරු තාම නම් එහෙම නෑ. හැමෝම ගොඩාක් ස්තුති කරපු එක තමයි කරේ. ඒක වටිනවා. එතකොට අර දිරිමත් වෙනවා. දැන් මේකෙන් අය කරන මේ දෙයකින් තවත් දිරිමත් වුණා. හරිම සතුටුයි මෙහෙම දෙයක් ප්‍රචාරය කරපු එකටත් හරිම සතුටුයි. ඒකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ගොඩක් ස්තුතියි. දැන් මගෙත් මම හිතන්නේ ලීටර් 500 වගේ ටැංකියක් තියෙන. ඉතින් ඒ ටැංකියටම වතුර මේ ටැංකියක්ම බාලා යනවා. ඉතින් ගොඩක්ම ස්තුතියි මේ වගේ වෙලාවක මටත් කර කියා ගන්න දෙයක් නැතුව හිටියේ. මේ පළවෙනි වතාවට තමයි මේ වගේ අත්දැකීමකට මුහුණ දුන්නේ. ලොකු විශ්නයක් තියෙනවා රට පුරාම. ඉතින් දිගින් දිගට මේ දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා දෙන්නටම. විදේශයක ඉඳලා ඇවිල්ලා ඒ වෙනුවෙන්ම ලොරියකුත් අරගෙන මේ ටැංකි තමන්ගේ ධන පරිත්‍යාගයෙන් අරගෙන වතුර මෝටර දාගෙන මේ කරන සමාජ මෙහෙවර ඇත්තටම පැසසිය යුතු කාරණයක් සහ සමාජය දැනුවත් කළ යුතු කාරණයක් මේක. ඒ නිසා තමයි මට හිතුනේ අනිවාර්යයෙන්ම මේ දේ කළ යුතුයි කියලා. මේ වෙනුවෙන් නංගි කාට හරි මේවට පිටිපස්සේ ඉන්නවද දේශපාලන හස්තයක් හරි මොකක් හරි බලවේගයක් හරි උදව් කරන මොකක් හරි තියනවද? නෑ කිසිම කෙනෙක් නෑ. මම මගේ වියදමෙන් තමයි කරන්නේ. මගේ වියදමයි මගේ කැපවීමයි මගේ කැමැත්ත. අපි දෙන්නගේම කැමැත්ත. ඔව්. ඇත්තටම තව දෙයක් මතක් කළ යුතුයි. ඒ තමයි මේ වතුර බෙදෙන නිසාම මේ දේ කරනවා නෙමෙයි. ඉරේෂා දුල්මිනී ඉරේෂා නංගි කියන්නේ මේ අම්පේගම ප්‍රදේශයට මම දැක්ක ගොඩක් සමාජ මෙහෙවර කරන මම මීට කලින් දැක්කා මේ පාරවල් තුන බෙදිලා යනවා. ඉතින් ඒතනදී එයාගේ දායකත්වයෙන් එයාගේ වියදමින් බෝඩ් ගෙනල්ලා ගහනවා.
මේ වගේ ගොඩක් සමාජ මෙහෙවරක් කරන කෙනෙක්. මේ දේ පිටිපස්සේ තියෙන්නේ තමන්ගේ පෞද්ගලික ධනය. ඉතින් ඒ නිසා ගොඩක්ම පැසසුමට ඇගීමට ලක් කළ යුතු කාන්තාවක් සහ ස්වාමී කියලා මේ අවස්ථාවේදී ආදරයෙන් මතක් කරනවා. එහෙනම් බොහොමත්ම ස්තුතියි දෙන්නටම සහ මේ වතුර ගෙනාවටම විතරක් නෙමෙයි මේ වෙනුවෙන් සහභාගී වෙලා මේ අදහස දක්වන්න ඉදිරිපත් වුණාටත් බොහොමත්ම ස්තුතියි දෙන්නටම. අයියටත් බොහොම ස්තුතියි අපිව ඇගීමකට ලක් කරපු එකට. ඒකට හරිම සතුටුයි.